ආයිබෝවන්. හරි. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක්ට තියෙන ඒත් ඒ ගැන කතා කරන්න ටිකක් ලැජ්ජා හිතෙන හැබැයි හරිම සුලභ ප්‍රශ්නයක් ගැන. ඒ තමයි අර්ශස් නැත්නම් හෙමරොයිඩ්ස්. ඉතින් අපි බලමු මේක ගෙදරදීම කලමනා කරගෙන සහනයක් ලබා ගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම මොනවද කියලා. මේ බලන්න ලෝකයේ වැඩිහිටියන්ගෙන් 50කට වඩා ඒ කියන්නේ හැම දෙන්නෙක්ම එක්කෙනෙක්ට වගේ ජීවිතයේ කවදා හරි දවසක අර්ශස් තත්ත්වය ඇති වෙනවා. එතකොට පේනවනේ මේක තනියම විඳවන්න ඕනේ ලැජ්ජා වෙන්න ඕන දෙයක් නෙමෙයි මේක හරිම සුලභ වෛද්‍ය තත්ත්වයක්. හරියනම් අපි මුලින්ම බලමු මේ අර්ශස් කියන්නේ ඇත්තටම මොකක්ද කියලා. මොකද ඕනම දෙයකට විසඳුමක් හොයන්න කලින් ප්‍රශ්නේ හරියටම අඳුරගන්න එපයි. හරිම සරලයි. අර්ශස් කියන්නේ අපේ ගුද මාර්ගය සහ මලාශය ආශ්‍රිතව තියෙන රුධිර නාලිකා ඉදිමෙන එකට. ඇත්තටම මේවා හැමෝගෙම ඇඟේ තියෙන සාමාන්‍ය පටක. හැබැයි යම් පීඩනයක් නිසා මේවා ඉදිමිලා ප්‍රදාහයට ලක් වුණාම තමයි එතකොට තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. ඉතින් මේ අර්ශස් වල ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අභ්‍යන්තර අර්ශස්. නමින්ම කියවන වගේ මේවා තියෙන ඇතුලේ ගොඩක් වෙලාවට වේදනාවක් නැහැ. හැබැයි ප්‍රධානම ලක්ෂණය තමයි මල පහ එක්ක තද රතු පාට ලේ ටික කියන එක. අනිත් වර්ගය තමයි බාහිර අර්ශස්. මේවා තියෙන්නේ ගුදය වටේට සමට යටින්. මේවනම් ගොඩක් වෙලාවට වේදනාකාරී වෙන්න පුරුවන්. ඒ වගේම කැසීම, දැවිල්ල වගේ දේවලුත් ඇති කරනවා. දැන් අර අපි කතා කරපු අභ්‍යන්තර අර්ශස් තියෙනවනේ. ඒකේ බරපතලකම අනුව අදියර 4ක් තියෙනවා. පළවෙනි අදියරේදී නිකම් ඉදිමිල විතරයි තියෙන්නේ. එළියට එන්නේ නැහැ. දෙවෙනි අදියරටදී මල පහ කරනකොට එළියට එනවා. හැබැයි ඉබේම ආපහු ඇතුළට යනවා. තුන්වෙනි අදියරේදී එළියට ආවට පස්සේ ඉබේ ඇතුළට යන්නේ නැහැ. අතින් තල්ලු කරලා ඇතුළට දාන්න ඕන. හතරවෙනි අදියර තමයි දරුණුම තත්වය. ඒකෙදි අර්ශස් ගෙඩිය ස්ථිරවම එළියේ තියෙන්නේ. ආයෙ ඇතුළට දාන්න බෑ. හරි. දැන් අපි දන්නවම අර්ශස් කියන්නේ මොකක්ද කියලා. එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි ඇයි මේවා ඇති වෙන්නේ? ඒ වගේම මේ තත්වයක් තියෙනවා කියලා අඳුනගන්නේ කොහමද? අපි ඒ ගැන බලමු. බලන්න මේකට බලපාන හේතු ගොඩක් තියෙනවා. හැබැයි ප්‍රධානම වැරදිකරු තමයි නිදාන්ගත මලබද්ධය. ඒ කියන්නේ මල පහ කරනකොට තදින් තැටමීම. ඊට අමතරව වැසිකිළියේ වැඩි වෙලාවක් ඉඳගෙන ඉන්න එක, ෆෝන් එක බල ඉන්න එක වගේ දේවල්. ඒ වගේම තන්තු අඩු කෑම කන එක, වතුර බොන එක අඩු වෙන එකත් ලොකු හේතුවක්. ගර්භණී කාලෙදී තරබාරුකම, බර උස්සන එක වගේ දේවලුත් මේකට බලපානවා. රෝග ලක්ෂණ ගැන කතා කළොත් ගොඩක් දිනෙකට මුලින්ම පේන දේ තමයි වේදනාවක් නැතුව තද රතු පාට ලේ බිඳු ටිකක් යන එක. විශේෂයෙන්ම මල පහ කරාට පස්සේ. ඊට අමතරව ගුදය වටේට කැසීමක්, දැවිල්ලක්, සමහර වෙලාවට වේදනාවක් එන්න පුළුවන්. ඒ වගේම පොඩි ගැටිති වගේ අතට අහුවෙන්නත් පුළුවන්. සමහරුන්ට මල පහ සම්පූර්ණයෙන්ම පිට උනේ නෑ වගේ හැඟීමකුත් තෙලව. හරි. දැන් තමයි වැදගත්ම කාරණයට එන්නේ. ප්‍රශ්නේ කියලා දැනගත්තනේ. දැන් බලමු මේකට ගෙදරදීම ස්වභාවික ක්‍රම පාවිච්චි කරලා සහනයක් ලබා ගන්න කොහොමද කියලා. හැම දෙයකටම කලින් අපි අවධානය යොමු කරන්න ඕන දේ තමයි කෑම. විශේෂයෙන්ම තන්තු. එහෙමත් නැත්නම් ෆයිබර් බහුල ආහාර. ඇයි? මොකද තන්තු වලින් මල මෘදු කරනවා. එතකොට තැටමීමක් නැතුව හරිම ලේසියෙන් මල පහ පිට වෙනවා. අර ප්‍රධානම හේතුව නැති කරගන්න හොඳම ක්‍රමය මේක තමයි. එහෙනම් කැමරට එකතු කරගන්න ඕන දේවල් මොනවද? ප්‍රෝන්ස්, ඒ කියන්නේ වියලි මිදි වර්ගයක්, ඒක ස්වභාවික විරේකයක් වගේ. පැපොල්, නිවිති, ගොටුකොළ වගේ කොළ වර්ග, පරිප්පු, බෝංචි, නිවුඩුබත්, ඕට්ස්, පොත්තත් එක්ක ඇපල්, පෙයාස් මේ ඔක්කොම නියමයි. හැබැයි මෙන්න මේක නම් හොඳටම මතක තියාගන්න ඕන. මේ තන්තු වැඩ කරන්න නම් අනිවාර්යයෙන්ම දවසට අඩුම තරමේ වතුර ලීටර් 2ක්වත් බොන්න ඕන. වතුර නතුර තන්තු විතරක් කාලා වැඩක් නෑ. සිට්ස්පාත්. මේක නම් වේදනාවට, කැසීමට ක්ෂණික සහනයක් ගෙන නියම ක්‍රමයක්. රුධිර සංසරණයත් හොඳ වෙනවා. කරන්න තියෙන්නේ මෙච්චරයි. ලොකු බේසමකට හරි නාන ටබ් එකට හරි ඇල්මැරුණු වතුර ටිකක් පුරව ගන්න. මතක තියාගන්න රස්නේ වතුර නෙමෙයි ඇල්මැරුණු වතුර. ඊට පස්සේ ගුද ප්‍රදේශයේ වතුරේ ගිරෙන විදියට විනාඩි 15ක් විතර ඉඳ ගන්න. දවසකට 2-3 පාරක් විශේෂයෙන්ම මල පහ කරාට පස්සේ මේක කරනවා නම් ගොඩක් හොඳයි. ඉවර වුණාම හයියෙන් පිය දන්නේ නැතුව හිමින් තෙත මාත්තු කරන්න. එයාට අමතරව තව කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඉදිමීම අඩු කරගන්න අයිස් පැක් එකක් තියන්න පුළුවන්. විච් හේසල් කියන දේ පාවිච්චි කරන්න පුළුවන්. මේක ස්වභාවිකවම ප්‍රදාහය අඩු කරනවා. ඒ වගේම දැවිල්ලට පිරිසිදු කෝමාරිකා ජෙල් ගන්න පුළුවන්. මල මෘදු කරගන්න අමාරු නම් ෆාමසි වලින් ගන්න තියෙන ඉසබ් ගෝල් වගේ තන්තු අතිරේකයක් පාවිච්චි කරන්නත් පුළුවන්. හරි. කන්න ඕන දේවල් වගේම කන්න හොඳ නැති දේවලුත් තියෙනවා. මොකද සමහර කෑම වර්ග වලින් මේ తত্ত্বය තවත් දරුණු වෙන්න පුළුවන්. අපි බලමු මේ මොනවද කියලා.
ප්‍රධාන වශයෙන්ම තන්තු අඩු සැකසු ආහාර. ඒ කියන්නේ පාන්, බිස්කට්, එක જાතිය කෙටි කෑම වගේ දේවල්. රතුමස් දිරවන්න අමාරු නිසා ඒකත් අඩු කරන එක හොඳයි. සමහරුන්ට අධික කිරි නිෂ්පාදන වලින් මලබද්ධය ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව බැදපු සැරකෑම, ඇල්කොහෝල්, අධික කෝෆි වගේ දේවල්. මේවයින් ශරීරයේ වතුර ගතිය අඩු කරන නිසා තත්ත්වය තවත් නරක අතට හරවන්න පුරුවන්. දැන් අපි කතා කරන්නේ හරිම වැදගත් දෙයක් ගැන. ගෙදරදී කරන්න පුළුවන් ප්‍රතිකාර ගොඩක් තිබුණට සමහර වෙලාවට අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕන. අපි බලමු මේ මොන වගේ අවස්ථාද කියලා. මේවා තමයි අනුතුරු ඇඟවීමේ සලකුණු, එහෙම නැත්නම් red flags. හොඳට අහගන්න. මලත් එක්ක මිශ්‍ර වෙලා තද පාටට, එහෙම නැත්නම් කළු පාටට ලේ යනවා නම්, අධික විදිහට ලේ යනවා නම්, ලේ යනවත් එක්කම ඔළුව කරකවනවා වගේ ක්ලාන්ත ගතියක් යනවා නම්, gedara කරන ප්‍රතිකාර වලින් කොහොමදවත් වේදනාව අඩු වෙන්නේ නැත්නම්, එහෙමත් නැත්නම් කිසිම හේතුවක් නැතුව ඇඟ කෙට්ටු වෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් හමු වෙන්න. විශේෂයෙන්ම වයස අවුරුදු 15ට වැඩි කෙනෙක්ට ගුද මාර්ගෙන් ලේ යනවා නම් ඒක අනිවාර්යෙන්ම පරීක්ෂා කරගන්න ඕන. ඉතින් මේකෙන් කියවෙන ප්‍රධානම දේ තමයි මේක. ලේ යනවා නම් ඒක අර්ශස් කියලා තමන්ම තීරණය කරන්න එපා. මොකද ඒ ලක්ෂණම තියෙන වෙනත් බරපතල රෝග තියෙන්න පුරුවා. ඒ නිසා නිවැරදි රෝග විනිශ්චයක් වෛද්‍යවරයෙක්ගෙන් ලබා ගැනීම හරිම වැදගත්. අර්ශස් ගැන සමාජයේ එක කතා තියෙනවනේ. අපි බලමු ඒවයින් ඇත්ත මොනවද බොරු මොනවද කියලා. පළවෙනි එක, සැරකෑම නිසා අර්ශස් හැදෙනවා. නෑ, ඒක ඇත්ත නෙමෙයි. හැබැයි සැරකෑම වලින් තියෙන තත්වය උග්‍ර වෙන්න පුළුවන්. දෙවැනි එක, මේක හැදෙන්නේ වයසක අයට විතරයි. ඒකත් වැරදි. ඕනම වයසක කෙනෙක්ට හැදෙන්න පුළුවන්. තුන්වෙනි එක, අර්ශස් වලට අනිවාර්යෙන්ම සැත්කමක් කරන්න ඕන. කොහෙත්ම නෑ. ගොඩක් වෙලාවට ජීවන රටාව වෙනස් කරගෙනම මේක පාලනය කරන්න පුළුවන්. අන්තිම එක, අර්ශස් නිසා පිළිකා හැදෙනවා. නෑ, කෙලින්ම සම්බන්ධයක් නෑ. හැබැයි රෝග ලක්ෂණ සමාන වෙන්න පුළුවන්. අන්න ඒකයි ડોක්ටර් කෙනෙක්ව හම්බ වෙන්න එක වැදගත්. හරි, දැන් අපි එන්නේ අවසාන කොටසට. හිතමුකෝ ප්‍රතිකාර කරලා දැන් සහනයක් ලැබිලා තියෙන්නේ කියලා. ආයමත් මේ තත්වය ඇතිවෙන එක වළක්වා ගන්නේ කොහොමද? අපි ඒකට කරන්න ඕන දේවල් ගැන බලමු. මේක තමයි වැදගත්ම දේ. මේ නීති තුන හොඳටම මතක තියාගන්න. 1. තටමන්න එපා. 2. මල පහ කරන්න ඕන වුණාම පරක්කු කරන්න එපා. ඒ වෙලාවෙම යන්න. 3. වැසිකිළියට ගිහින් පත්තර කියවන්න, ෆෝන් බලන්න වැඩි වෙලාවක් ඉන්න එපා. මේ සරල නීති තුන තමයි වැළැක්වීමේ රහස. ඉතින් දිගු කාලීනව මේක වළක්ව ගන්න නම් අපි කලින් කතා කරපු දේවල් පුරුද්දක් කරගන්න ඕන. ඒ කියන්නේ තන්තු බහුල කෑම කන එක, හොඳට වතුර බොන එක, දිනපතා ව්‍යායාම කරන එක, ඒ වගේම එකම තැන වැඩි වෙලාවක් ඉඳගෙන ඉන්නේ නැතුව පොඩ්ඩක් නැගිටලා ඇවිදින එක, ඇඟේ බර පාලනය කරගන්න එකත් ගොඩක් වැදගත්. තව එක දෙයක්, වැසිකිළියේදී කකුල් දෙක යටින් පොඩි බංකුවක් තියාගත්තම ඒකත් මල පහ කිරීමට පහසු කරනවා. ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ මේක තනියම නිහඬව විඳවන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි. මේක කළමනාකරණය කරගන්න පුළුවන් තත්ත්වයක්. ඵලදායී ජීවන රටාවේ වෙනස්කම් සහ ප්‍රතිකාර ඕන තරම් තියෙනවා. ඉතින් ප්‍රශ්නය ගැන හිතා ඉන්නව වෙනුවට තමන්ගේ ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍ය පාලනය තමන්ගේ අතට ගන්න වෙලාව හරි නේද?